හරි. ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ තේ වලට ආදරය කරන මගේ channel එක බලන ආදරණීය ජනතාවට. ඉතින් මම හිතුවා මේ විදියට කියන්නේ මගේ තේ හේනේ තේ පළදාව පිළිබඳව වීඩියෝ එකක් හෝ දෙකක් සතියට අරන් එන්න. ඉතින් මේ විදිය වීඩියෝ බලන්න කැමති අය ඉන්නවනම් ඔබ කැමති නම් මේ වීඩියෝ බලන්න. ඉතින් ආරාධනා කරනවා subscribe කරන්න කියලා මගේ channel එක. ඉතින් ඒකාකාර ජීවිතයේ මිනිස්සුත් එක්ක විවිධ මිනිස්සුත් එක්ක ගැටිලා එපා වෙච්ච ජීවිතේ පොඩ්ඩක් අපි ස්වභාව දහමත් එක්ක ගැටෙනකොට තියෙන නිස්කලංක බව විඳින්න. ඒ විදියටම ස්වභාවිකවම විඳින්න පුළුවන් මේ වගේ තැනකට ආවන් පස්සේ ඇත්තටම මගේ හිත නම් ගොඩක් සැහැල්ලුවට පත් වෙන තැනක් තමයි හේන කියලා කියන්නේ. තමන්ගේ පවුලේ අයගෙනුත් හැමෝගෙම ඈත් වෙලා ඉන්න පුළුවන් පොඩ්ඩක් අර අපිට ආයිමත් අර තමන්ගේ කාලයක් ගත කරන්න පුළුවන්. මම හිතන්නේ හේන් වලට යන අය ගොඩක්ම විඳින දෙයක් වෙන්න ඕන තනියම හෝ ඔයගොල්ලොත් මම හිතන්නේ මේ අත්දැකීම විඳලා ඇති. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න තියෙනවා නම් මම දන්න විදියට උත්තර දෙන්නම්. මොකද අපිත් රැකියාවක් කරන ගමන් අපිට ලැබෙන සුළු වෙලාවෙන් ඇවිල්ලා වීඩියෝ එකක් කරන්නේ මුදල් බලාපොරොත්තුවකින් නෙමෙයි. ඇත්තටම අර අපිට දැනගන්න පුළුවන් හේනේ වර්ධනය අපේ පියවි හැට ඇත්තටම පේන්නේ නැහැ. අපිට මතක නැහැ ගිය අවුරුද්දේ කොහොමද තිබුණේ, මාස ගානකට කලින් කොහොමද තිබුණේ, දැන් තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ වෙනස බලා ගන්න එක තමයි මගේ අරමුණ. ඉතින් ලොකු උදව්වක් ඔයාලගෙන් පුළුවන් නම් කමෙන්ට් එකක් වගේ වැටෙනවා නම් ඒ මොකද මේක මට තවදුරටත් කරගෙන යන්න පොඩි අර ධෛර්යයක් ලැබෙනවා එකෙන්. ඉතින් ගොඩක් ස්තුතියි.